දන්නවමුණු සංසාරේ මාවේ රාහුල කුමාරයා දාලා ගියේ මගේ ස්වාමියා වෙන මොකේටවත් නෙමෙයි විමුක්තිය හොයන්න. එහෙම ගියාට පස්සේ පතනවා මේ අවුවේ තිරස්මාලා අඩු වේවම අවුවේ සර මගේ ස්වාමියාට දැනෙන්න බාම ගෞරවෙන් ගෞරව දිවනාලිගේ දිවෙන්න ඕනලු කවුරු වෙනුවෙන් මගේ ස්වාමියා කවුද මේ පතන්නේ? යශෝදරා. එන්නන්නේ යශෝදරා දවසට එක වේලක් වළඳලා හිස මුඩු කරලා මාලිගාවේ ස්වාමියා වෙනුවෙන් ඉන්නවා. උපවාස කරනවා. ඊට පස්සේ තථාගතයන් වහන්සේ තිබ්බේ නැද්ද පණිවිඩයක් යවන්න? යශෝදරාට එන්න කියන්න පල්ලෙහාට කියලා පණිවිඩය යවන්න තිබ්බේ නැද්ද? තිබ්බා. ස්වාමි දියණිය ස්වාමියාට එලෙස යම් බුදුමන් දක්වනකොට බලන්දාව දුහන් ලෝකෙටම දීපු පණිවිඩය යශෝදරාගේ කුටියට යනවා. යශෝදරාගේ කුටියට යනවා. යනකොට යශෝදරා අඬනවා. සංසාරේ කල්ප ගානක් එකටම ආවේ. එතනදී බුදුහාමුදුරුවෝ දේශනා කරනවා සංඝකිඳුරු ජාතකේ. වැද්ද කිඳුරේ ගන්න රජුරෝ මොකද කරන්නේ? කිඳුරා මරනවා. පතාගෙන ආපු බුදුහාමුදුරුවෝ කියනවා අද නෙමේ එදත් මෙහෙමයි යශෝදරා. යශෝදරාගේ දුක කොච්චරද කියනවා නම් බුදුහාමුදුරුවෝගේ කකුල් දෙක අල්ලගෙන පඬනවා පිනතුනේ.